මාරම ලස්සනක් තියෙන ඇත්තට ඉතින් අම්මෝ තව අපේ ගමනේ එහෙම් පිටින් යන්න තියෙනවා ඉතින් Hello friends, කොහොමද ඉතින්? මම ඉතින් සුබ දවසක් කියනවා ඔයාලට. අද ඉතින් අපි අද පොඩි ට්‍රිප් එකක් යනවා, පොඩි ගමනක් යන්නේ. දැන් අපි ඉන්නේ ඇත්තටම ආදම්පේ ටවුන් එකේ. ටවුන් එක කියන්නේ අතරමං හන්දියේ. අද අපි යන්නේ ඉතින් සූරිය කන්ද. කොහොමත් මං ගෙදරින් එද්දී 6:20 වගේ වුණා 20 වගේ එද්දී. දැන් ඉතින් වෙලාව කීයද? අද වෙලාව දැන් සාමාන්‍යයෙන් 8යි කාලයි වෙලාව. ඉතින් තව සාමාන්‍යයෙන් කිලෝමීටර් 40ක් විතර යන්න තියෙනවා. ඉතින් අපි බලමු ඉතින් මේ වීඩියෝ එක බලලා වීඩියෝත් එක්ක ඉන්න. අපි මේ ඉස්සරහට ගිහලා මේ අපේ එක්ස්පීරියන්ස් අපි ඔයාලත් එක්ක බෙදාගමු. ඉතින් යාළුවනේ ඔන්න දැන් මං ඉන්නේ රක්මානේ ටවුන් එක පහු කරලා කිලෝමීටරයක් විතර ආවා. ඔයාලට මතකත් ටික ඇවිල්ලා ආපු කට්ටිය දන්නවා ඇති මේ පාලම. මේ පාලමේ වටේ මේ ඔයාලට පේනවා ඇති දැන් වතුර පොඩ්ඩක් අඩුයි. මේ පාලම විශේෂ පාලමක් වෙනවා. මේ පාලමෙන් පස්සේ තමයි අපිට වංගුදාහය සෙට් වෙන්නේ. අතන ඉතින් මාදම්පේ හන්දියේ ඉඳන් රක්වාහන්ට කිලෝමීටර් 10කට වගේ ආසන්න දුරක් අපි ආවා. ඉතින් අද අපි අතරම බයික් රයිඩ් එකක් යන්නේ වන් ඩේ ට්‍රිප් එකක් විදියට. ලස්සනයි ඉතින් වංගුදාහය අතන දැන් හදලා තියෙන්නේ කියලා කියනවා. බලමු ඉස්සරහට ගිහිල්ලා. එතකොට ඉතින් මේ වංගුදාහයත් එක්කම මේ වටපිටාවේ ලස්සන ඒ අසිරිය බලමු. එහෙනම් දිගටම වීඩියෝ එක ඉන්න යාළුවනේ. ඔන්න ඉතින් යාළුවනේ අපි දැන් රක්වානේ ඉඳන් කිලෝමීටර් අපි සාමාන්‍යයෙන් 4ක් විතර වගේ ආවා. 4ක් විතර වගේ ආවට පස්සේ අර පාලවන් ටිකක් පහු කරලා දියැලක් බලාගෙන ආවට පස්සේ මේකට ඔයාලට පේනත් මේ තමයි පළවෙනි වංගුව. වංගුදාහයේ පළවෙනි වංගුව. ඉතින් දැන් නම් පාර හදලා තියෙනවා ඔයාලට පේනවා ඇති. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ දැන් තත්ත්වේ වංගුදාහයේ. ඉතින් ලස්සනට හදලා පාර බලලා කරලා ඕනම වාහනයක එන්න පුළුවන් විදියට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ලස්සනම ලස්සනයි. පේනවනේ ඔයාලට. දෙවෙනි වංගුව තියෙන යාළුවනේ මේක තමයි දෙවෙනි වංගුව. ඔයාලට පේනවද ඉතින් බෝඩ් එක පේනවද දන්නේ නැහැ. ඉතින් තුන්වෙනි බෙට් එක. ට්‍රීවිල් එකක් ගහලා මේ යාළුවනේ අපිට පේන්නේ නැහැ දැක්කේ නැහැ එතන ට්‍රීවිල් එකක් ගහලා තිබුණ නිසා මේ තුන්වෙනි වංගුව තිබුණේ. Feel the breeze forever stay.
ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මාරම ලස්සනක් තියෙන්නේ මෙතන. මගේ පිටිපස්සෙන් පේනවා ඇති ඔයාලට. මොකද්ද පේන්නේ මා පරිසරයේ ලස්සන කොහොමද කියලා. මාරම ලස්සනයි. පේනවනේ. එතන ඔයාලා පිටිපස්සේ කට්ටිය ඉන්න මෙතන view point එක අර. view point එකේ දිනවා පේනවා. ඉතින් ඇත්තටම ඉතින් මේවා බලන්න එන්න ඕනේ. ඉතින් අඩු ගානේ ඔයාලා නිමාඩු තියෙන වෙලාවක මාරම ලස්සනක් තියෙන්නේ. ඇත්තටම ඉතින් අම්මෝ තව අපේ ගමනේ එහෙම් පිටිම යන්න තියෙනවා ඉතින්. ඒවට ඉතින් මේ ලස්සන දැක්කහම නවත්තලා ඔයාලට පෙන්වන්න හිතුණා. ඉතින් මේ ඇත්තටම ඉතින් මාරම ලස්සන තියෙනවා. අද ඇත්තම අද ක්ලයිමේට් එකත් එච්චර අවුලක් නැහැ හොඳයි. ඔව්වසරත් නැහැ. වහින්නෙත් නැහැ දැනට. කියන්න බෑ හවස නාන්න වේද කියලා. මේ ඉතින් සුපිරි මාරම ලස්සනක් තියෙන්නේ. මේ ඇවිල්ලා 4 වෙනි වංගුව යාළුවනේ. 4 වෙනි වංගුව ළඟ ඔයාලට පේනවා ඉතින් ඈතින් පේනවා 4 වෙනි වංගුව. 4 වෙනි වංගුව ළඟ ඔයාලට බලා ගන්න පුළුවන් view point එකක් තියෙනවා. ඉතින් මේ view point එකේ ඉඳන් අපිට මේ පරිසරයේ ලස්සන විතරම බලන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති අර කට්ටිය ඉන්නවා අතන. ඉතින් එතන තමයි view point එක. ඉතින් එතන ඉඳන් අපිට මේ පරිසරය මේ විදිහට ලස්සනට දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මාරම ලස්සනයි ඉතින්. ඒ ලස්සන වචන වලින් කියලා නිම කරන්න බෑ. පාඩ පේනදී අපි පහලින් ආපු පාර. මං හිතන්නේ ඔය තියෙන්නේ දෙවෙනි වංගුවද කොහේ. පහලින් ආපු පාර. පළවෙනි වංගුව හරි දෙවෙනි වංගුව හරි තමයි තියෙන්නේ. We just drift. දැන් ඉතින් යාළුවනේ ඔය ඉස්සරහන් තියෙන්නේ පස්වෙනි වංගුව. ඔයාලට පේනවා ඇති ඉතින් හතරවෙනි වංගුව වගේ හතරවෙනි වංගුවේ තමයි view point එක තියෙනවා තිබුණේ. view point එක. දැන් මේ තියෙන්නේ පස්වෙනි වංගුව. Breeze forever. Stay. තියෙන යාළුවනේ 6 වෙනි වංගුව. මේ තමයි 6 වෙනි වංගුව. ඉතින් 6 වෙනි වංගුව. අලුවල්ලේම කඩලා තමයි ඉතින් පාර ලොක් කරලා තියෙන්නේ. සෑහෙන්න ගේමක් දීලා තියෙනවා. ගෙදර හිටියොත් ඉතින් මේවා බලන්න වෙන්නේ නැහැ යාළුවනේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලත් ඉතින් සාමාන්‍යයෙන් මාස 3-4කට පාරක්වත් ඉතින් මේ වගේ ඇවිල්ලා පොඩ්ඩක් මනසට රෙස්ට් එකක් දෙන්න. ඉතින් ඇත්තටම මාරයි එක මාරම ලස්සනයි ඉතින් මේ පැත්ත. මම කියන්නේ මේ පැත්ත විතරක් නෙවෙයි ලංකාවේ තව මේ වගේ ලස්සන තැන් ගොඩාක් තියෙනවා. ඉතින් තමුන්ට පහසු තමුන්ට පුළුවන් විදිහට ඇත්තටම ඉතින් මේ වගේ තැනක් ඇවිල්ලා මේ වගේ රෙස්ට් එකක් කරන් යන්න ඉතින් මාරම ලස්සනක් තියෙන්නේ. මේක වෙනසක් නේ තම සතිය දවස් 7ම දුවලා මහන්සි වෙලා ඉතින් මේ වගේ තැනකට ආවම ඉතින් මාරම රිලැක්ස් ඉතින්. ඒක ඉතින් ඔයාලට කියලා වචන වලින් කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් ඒක කරලම් බලන්න ඕනේ. බුදු පිළිමයක් තියෙන උඩ බලන්න ඉතින් 7 වෙනි වංගුව තියෙන ඉතින් මතක තියාගන්න පුළුවන් 7 වෙනි වංගුව ඇත්තටම ලස්සන බුදු පිළිමයක් එක උඩින් තියෙන්නේ. ඒ බුදු පිළිම මම හිතන්නේ ළඟදී හදලා එක ලස්සනයි මාරම ලස්සනයි. 7 වෙනි වංගුව ඉතින් අපිට අමතක වෙන්නේ නැහැ ලස්සන බුදු පිළිමයක් එක්ක. මේක එක බලන්නකො ලස්සනට තියෙනවා.
ඉස්සරහ තියනවා පේනවත් ඇති 8 වෙනි වංගුව. මේ තමයි 8 වෙනි වංගුව. අපිට කලින් 7 වෙනි වංගුව නම් ඉතින් මතකයි. එතන බුදු පිළිමයක් හදලා ලස්සනට තිබුණා. ඉතින් හදලා. ඉතින් එහෙම තියෙන්නේ 7 වෙනි වංගුවේ අපිට මතක තියාගන්න පුළුවන්. මේ තියෙන්නේ 8 වෙනි වංගුව. 8 වෙනි වංගුවත් වැඩිමා කරලා ඉවරයි ඉතින්. වංගු 10ම ඉවරයි වගේ තමයි. ඉතින් මම හිතන්නේ මට හිතෙනවා වංගු 10ම ඉවර ඇති. යාළුවනේ මේ තියෙන්නේ 9 වෙනි වංගුව. පස්සේ අවසාන වංගුව ඉදිරියේ කියනවා මේ තමයි ඉදිරියේ කියන්නේ මේකයි 9 වෙනි වංගුව. මේ තමයි 9 වෙනි වංගුව. ඉතින් ඉදිරියෙන් තියෙනවා මේ වංගු 10 අවසාන වංගුව වන 10 වෙනි වංගුව. ඉතින් ඒ වංගුවත් මේ වැඩ ඉවර කරලා තියෙන්නේ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකේ දැන් 10 වෙනකම් වංගු කියන්නේ වංගු 10 වැඩ නිමා කරලා තියෙනවා. ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඕන වාහනයක ඇවිල්ලා මේ පරිසරයේ රසෙන්දලා යන්න පුළුවන්. මේ පරිසරයේ සුන්දරත්වයේ විදලා ඇත්තටම ඉතින් යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. වංගු 10ෙම වැඩ ඉවර කරලා තියෙන්නේ. ඕන වාහනයක කියන්නේ යන්න පුළුවන් පාරවල් ලොකු කරලා ඉතින් ලස්සන. මම කලින් එනකොට නම් මේ පිටර මේ පාරවල් හොඳට තිබුණේ නැහැ ඇත්තටම. ඒත් වාහනයකට යන්න තිබුණා. එහෙම ප්‍රශ්නයක් නැහැ. පාරවල් වල ගොඩක් පටුයි. දැන් එහෙම නැහැ. පාරවල් ඔක්කොම කාවට් කරලා ලස්සනට පාරවල් හදලා තියෙන්නේ. ඉතින් ඔන්න වංගු 10 ඉවර කරලා අපි දැන් ආවා මෙතන හන්දියට. මේ හන්දිය ඇත්තටම මෙතනින් තමයි යන්නේ සූර්යකන්ද සම්ප්‍රේෂණ මාර්ගයට. ඒ කියන්නේ ITN රූපවාහිනී ටවර් එකට යන්නේ මේ මාර්ගය. මේක ඇත්තටම රක්ෂිතයන් මැදින් යන්න තියෙන්නේ. මෙතන තමයි හන්දිය. මේ පැත්තට කෙලින්ම දෙනියාය. අපි ආවේ මේ පැත්තේ ඉඳන්. ඒ කියන්නේ රක්වාන පැත්තේ ඉඳන්. ඉතින් මෙතනින් ගිය හැකි අපිට මේ මෝර්නින් සයිට් එකට සහ අනිත් එක මේ සිංහරාජ ආරණ්‍යයට කියන්නේ පන්සලට අපිට යන්න පුළුවන්. එතන view point එකක් තියෙනවා. ලස්සන view point එකක්. ඉතින් අපි මෙතනින් ගිහිල්ලා බලමු එතෙන්ට. දැන් මේ ඇවිල්ලා ඉන්නේ අපේ අර ටවර් වල තියෙන ඇතින් අර ටවර් තුනක් තියෙනවා. අන්තිමේ view එක බලන්න යන්න අපි. මුන් සයිඩ් එක බලන්න යන්න අපිට. හරිද? ඉතින් අපි ගිහිල්ලා බලමු. පාර නම් ගොඩක්ම සවුත්ුයි. දැන් මෙතන ඇත්තට මේ පාර මේ හරියට හොඳ වුණාට පාර මුලම පටන් ගන්න දෙන මාර්ග විදිහට සවුත්ුයි. වාහන ඕෆ්රෝඩ් වාහන විතරයි නම් බයික් වල සෙට් එක ආවේ. පොඩි වාහන වල එහෙම නම් එන්න බෑ. ඉතින් ඇත්තටම ඉතින් ඒක මන්නේ ඇවිල්ලා. ඒ කියන්නේ එන්න බෑ වදිනවා. මේ ඉතින් ආරම ලස්සන ප්ලේස් එකක් වාඩි වෙනද මෙතන view එක මාරයි ලස්සනයි. වටපිටේ අර පැත්තේ බලන්න මේ පැත්තේ එහෙමයි. මේ පැත්තේ වාඩි වෙන ඇති අපි දැන් එතෙන්ට තමයි යන්න ටැන්ක් එකකට යන්න තියෙනවා. ඔතන තියෙන්නේ ITN එකේ රූපවාහිනිය වෙන ටෙලිකොම් ටවර් එකක් තියෙනවා. අපි ගිහිල්ලා බලමු. බලන්න යාළුවනේ ඉතින් ලස්සන කොහොමද මාරම විදිහට තියෙන්නේ. වලට පේන ඇතිනේ කුල්නුත් මේ පැත්තෙන් ITN එකේ රූපවාහිනියයි තියෙනවා. කෙරවලෙම තියෙන ITN එක මෙහා පැත්තේ රූපවාහිනිය. ඒ වගේම මේ පැත්තෙන් ටෙලිකොම් එකේ ටවර් එක තියෙනවා. ඈතින් අර කණු මේවා ටිකක් පෙන්වනවා මොනවද මේ ටවර් ටිකක් තියෙනවා. ඒ වගේම අර ඈතින් තියෙන ඇල්ල මේ වැවක් තියෙනවනේ. ඒ ඇවිල්ලා ඈතින් ලොකු වැවක් තියෙන්නේ. ඔයාලට පේනවද දන්නේ නැහැ. චන්ද්‍රිකාව තියෙන්නේ. මේ ඇවිල්ලා මේ සිංහරාජ ආරණ්‍ය සේනාසන පයි පන්සල තමයි එතන තියෙන්නේ. ඒ වගේම මේ සූර්යකන්ද මේ කන්ද මේ ටවර් එක ගිහිල්ලා තියෙන මේ කන්ද ගැන කිව්වොත් මේක ඇවිල්ලා උසින් මීටර සාමාන්‍යයෙන් 1000ක් 1100ක් කියන්නේ අඩි 3300ක් විතර වගේ ආසන්නව මේ බුදු මට්ටමේ නම් උසයි. ඉතින් ඇත්තටම සෑහෙන උසක් ඉතින්
මේ හරි ඉතින් අර අවුවෙන් ඇත්තටම දැන් අවුව රස්නේ ගොඩක් තියෙනවා. ඒකට ඉතින් මේ අවුව රස්නේ කියන්නේ ඒක දැනෙන්නේ අවුව රස්නේ ගොඩක් තිබ්බට දැනෙන්නේ නැහැ මේ සීතලත් එක්ක. කියන්නේ පරිසරය මේ ඇත්තට උණුසුම් නැහැ. කියන්නේ මේ සීතලයි. උලංගේ තියෙනනේ ගොඩක්. ඒ හින්දා මේ ඉතින් ලස්සනයි ඉතින්. වටේටම 360 view එකක් තමයි තියෙන්නේ පේන්න. 360 view එකක් තියෙනවා පේන්න ඉතින්. මාරම ලස්සනක් ඉතින් මේ කියන්න තරම් ඉතින් මාරයි කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ. අනිත් එක ඉතින් ඔය කොළඹවට ඉන්න කට්ටිය කොළඹවට ඉන්නවනම් සාමාන්‍ය කිලෝමීටර් 150ක් වගේ අතුලත මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන්. මම නම් අවිස්සල් නම් ආවේ මට සාමාන්‍ය කිලෝමීටර් 100ක් වගේ සෙට් උනේ. ඔක්කොම ටෝටල් 100ක් 110ක් වගේ ටෝටල් සෙට් උනේ. සාමාන්‍ය කොළඹ ඉඳනකොට 150ක් 100ට 200 අඩු ගාණක් කොහොමද වෙන්නේ. එළියේ ඉන්නේ නැහැ. ඉතින් කොළඹ ළඟ ඉන්න කට්ටියට මේ පහසුවෙන් මෙතෙන්ට ළඟා වෙන්න පුළුවන්. ආවට කමක් නැහැ ඉතින්. පරිසරය නම් ඉතින් විනාශ කරන්න එපා. පොලිතීන් ප්ලාස්ටික් අනම්මනම් ඒවා දාලා ඉතින් පරිසරය විනාශ කරන්න එපා. ඉතින් අනිත් පැයටත් බලන්න පුළුවන් විදියට මේ පරිසරය රැකගෙන මේකේ අසිරිය මේ බලන්න එන්න ඉතින් ඔයාලා තේරෙනවා ඉතින් ඔයාලගේ වෙනවනේ ඉතින් වටේ view එක. කෑම කනවා කියලා හිත කෑම මොනවද දෙයි කියලා හිතලා දන්නේ නැහැ. යාළුවෙක් ඇවිල්ලා ඉතින් මේ කන්දේ ඉතින් ඉන්න කන්දේ අයිතිකාරය තමයි ඉතින් මේ ඉන්නේ.